හායි කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අද මට හිතුණා ඔයාලට මෙන්න මේ බ්ලැක් චිකන් කරි එක හදන විදිය පෙන්වන්න ඕන කියලා. මේක ඇත්තටම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේකට මම ගත්තේ මෙන්න මේ පේන කුරුඳු කෑල්ලක්, එනසල්, කරාබු නැටි, සාලික, ඉඟුරු, සුදු ලූණු, කරපිංච, රම්ප, බීලුණු ගෙඩියක්. මේ ටික තමයි පාවිච්චි කරේ. මට ඊට අමතරව පාවිච්චි කරන්න උනා බිරියානි මලක්. ස්ටාර් ෆ්ලවර්ස් කියන්නේ. මොකද මාගාව තිබ්බේ නෑ අර මේ මොනවද අපි මේකට දාන්නේ? සේර තිබුණේ නෑ. ඒක නිසා තමයි මම බිරියානි මලක් මේකට පාවිච්චි කරේ. මම මේ තියෙන්නේ සීසන් කරගත්තු චිකන් ග්‍රෑම් 760ක් විතර මෙතන තියෙනවා. මේකට දැම්මේ ප්‍රීලන් මස් කරි කුඩු එකයි, ගොරක පොඩ්ඩකුයි, ලුණු පොඩ්ඩකුයි දාලා හොඳට අනලා ෆ්‍රිජ් එකේ පැය භාගයක් විතර තියලා තමයි මම මේ අරගෙන තියෙන්නේ. මෙන්න මේ මස් කරි කුඩු එක තමයි මම අද මේක හදන්න පාවිච්චි කරේ. දැන් මේ දාලා තියෙන්නේ තෙල් පොඩ්ඩක් පිපේ තියලා තෙල් මේස හැන්දක් හොඳටම ඇති. මේකට මම දාලා තියෙනවා සූදුරු, මාදුරු, උළුහාල් කුඩු පොඩ්ඩක් ඉස්සෙල්ලම දාලා ඊට පස්සේ තරාගත සුදු ලුණු, ඉඟුරු, එනසල්, කරාබු නැටි ඒ ටිකක් දාලා කලවම් කරන ගමන් මිරිස් කුඩු එක හැන්දක් දාලා මේක හොඳට කලවම් කරගත්තා. කලවම් කරගෙන ඔය දැන් මේ කුරුඳු කෑල්ල, කුරුඳු, රම්පි, කරපිංච ඒ ටිකක් දාලා හොඳට කලවම් කරලා අර මම සීසන් කරගත්ත චිකන් ටික ඒකට දාලා හොඳට කලවම් කරා. ඇත්තටම අපි මස් උයන්න හරි කම්මැලිනේ. මොකද ගොඩාක් අමාරුවේ මහන්සි වෙලා හදන්න ඕනි හින්දා. ඒ වුණාට මේ ප්‍රීලන් මස් කරි කුඩු එක දාගත්තාම එච්චර මහන්සි වෙන්න ඕනිත් නෑ. හරිම රසට හදාගන්න පුළුවන් අපිට. කලවම් කරලා විනාඩි 4ක් විතර වහලා තැම්බෙන්න තියනවා. විනාඩි 4ක් විතර තැම්බෙන්න තියලා තියෙනවා. ආයෙත් කලවම් කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න ඕනේ. මොකද හොදි වැඩියෙන් ගන්න ඕනේ නම් පාන් එහෙම කන්න හදනවා නම් වතුර වැඩිපුර ප්‍රමාණයක් දාගන්න ඕනේ. එහෙම නැතුව ග්‍රේවි එකට හදනවා නම් ඇත්තටම වතුර අවශ්‍යත් නැහැ. මේ ප්‍රමාණයෙන් තැම්බෙන්න තියන්නත් පුළුවන්. ඔය දාගත්තේ මං කොච්චි කරලකුයි බීලුණු ගෙඩියකුයි කපලා. ඒකට තවත් රස වැඩි වෙනවා. අය මේකට තක්කාලි පාවිච්චි කරනවා. මම නම් එහෙම දැම්මේ නෑ. ඇත්තටම මගේ ෆෝන් එකේ කැමරාවේ බැටරි බැහැලා ඕෆ් වෙලා ගියා. ඊට පස්සේ මම ඔය ෆෝන් එකත් අතින් අල්ලගෙන හරි අමාරුවෙන් තමයි වීඩියෝ ටික ගත්තේ. ඔය තියෙන්නේ විනාඩි 20ක් විතර ඉතිලා හොඳට උතුරන්න ගත්තට පස්සේ චිකන් කරි එක. පැය භාගයක් යනකොට චිකන් කරි එක හදලා ඉවරයි. හරිම රසයි.